ආයුබෝවන් ඔන්න අපි අද දවසේ අපේ වැඩසටහනේ අදාළ කොටස ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අදත් අපි කතා කරනවා ප්‍රශ්න 20ක එකතුවක්. තුන්වෙනි වාරයේ වෙනුවෙන් පවත්වන වාරි භාගයේ අවුරුද්දේ සියලු කාරණා අහන් නිසා පේපර් කීපයක් කරලා අවශ්‍ය දැනුම එකතු කරගෙන අපේ ලකුණු වැඩි කරගන්න හදන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි ප්‍රශ්න ටික නේද උත්තර කතා කරන විතරක් නෙමෙයි මෙතනදී ආව පාඩම් ගැන තව අමතර අවබෝධයකුත් මේ උත්තර ගන්නෙ කොහොමද කියන එක ගැන අදහසකුත් ගන්නවා. දැන් අපි යමු නේද? ගොඩාක් අයට කරන්ට් එක නැහැ. ගොඩාක් අයට මේ වෙලේ මෙන්න මේ ප්‍රශ්නක් තියෙනවා ඇති. අපි අපේ වැඩේ ටක් ගාලා කරමු. හරි. පහත දැක්වෙන රූප අතුරින් ද්විපාර්ශ්වික සමමිති කක්ෂය නිවැරදිව ඇඳ ඇති රූපය අපිට කියනවා මේ රූප වලින් ද්විපාර්ශ්වික සමමිති කක්ෂ ද්විපාර්ශ්වික සමමිති කියන්නේ එක උඩක නැවුවාම හරිද එක උඩක නැවුවාම එක උඩක තියෙනකොට හරියටම ඒ රේඛාව ඔස්සේ තමයි මේ කඩේර ඔස්සේ නැවුවාම හරියටම එකමත් එක පිටිනවා අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා සමමිති කක්ෂයක් තියෙනවා කියලා. එතකොට බලන්න මෙයා මෙහෙම නැවුවොත් නෑ හිටින්නේ නෑ. මෙයා ඒත් නෑ වඩ පේනවා. මෙයාගෙත් නෑ මේ ටික නේද? මේ පැත්ත ලොකුයි මේ පැත්ත ලොකුයි. මෙතන පොඩි එහෙම වුණාම තියෙන්නේ නෑ. අපිට තෝරන්න පුළුවන් මෙන්න මෙයාව අක්ෂරේ ලියන්න කියලා කියන්න විලියම් D. ඒ ඉරිගානද කියන්නේ නෑ අක්ෂරේ ලියන්න කියලා කියන්නේ නේද D. කියනවා මේ කුලකයක් හඳුන්වන ක්‍රම කීපයක් තියෙනවා අපි දන්නවා කොහොමද වචනේ විස්තර කරන්න පුළුවන් සංගල වරණක් තුල අවයව ප්‍රකාශ කිරීමකින් පුළුවන් නැත්නම් වෙන් රූපයකින් නේද මූර්තාකාර හැඩයක් ඇතුලේ දාවනම් කරන්න පුළුවන් දැන් මෙතන තියෙන්නේ වචනේ විස්තර කිරීමක් අපිට කියනවා වෙන් රූපයක සටහන් කරන්න මම වෙන් රූපයක් ගත්තා මම යාව A කියලා නම් කරනවා බිංදුවක් 15ක් අතර තියෙන ඒ කියන්නේ බිංදුවයි 15යි කියෙන්නේ නැහැ අපි ගහන්නේ කාවද 3 ගුණාකාර කවුද 3යි 6යි 9යි 12යි බෝඩ් එකේ නිල් පාටක් ඇවිල්ලා නේ අපි බලමු මේක හරි ඊට පස්සේ කියනවා සුළු කරන්න පුතේ ඔයාට බොඩ්මස් මතක නම බොඩ්මස් මතක නම මොකද්ද ඉස්සෙල්ලාම බ්‍රැකට්ස් ඒ කියන්නේ වන් බෙදු යන්නේ වරහන් අල්ල එනු බෙදීම් ගුණ කිරීම ඊට පස්සේ මේ දෙන්න මුලින් හම්බුනොත් මුලින් කරනවා ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම දැන් අපි බලනවා වරහන් නැහැ අල්ල එනු නැහැ බෙදීම් ගුණ කිරීම වලින් බෙදීම තියෙනවා 6 එකතු කිරීම 15 3ෙන් බෙදුවාම 5යි දැන් තමයි එකතු කරන්නේ 6යි 5යි 11යි. හරි නේද? බොඩ්මස් ගෙන් ආවේ. බොඩ්මස් 1 බෙගුවේ වලින් ආවේ. ඔයාලට මොකක් හරි පැහැදිලි වුණේ නැත්නම් අංක දාන්න chat එකට. හරිද? හොඳයි. හරි. එතන පොඩි අවුලක් තිබිලා තියෙන්නේ නේද?
අපිට ස්කන්ධය පාඩමෙන් තියෙනවා ග්‍රෑම් මිලිග්‍රෑම් කිරීමක් ගැන නේද? ග්‍රෑම් මිලිග්‍රෑම් හවුලේ තියෙන කෙනෙක් ග්‍රෑම් කරන්න කියනවා. අපි බලමු එක එකකට හරවගෙන ඉස්සරම මිලිග්‍රෑම් කීයක්ද බලමු. 1 ග්‍රෑම් එකට මිලිග්‍රෑම් 1000යිනේ. ඔතන දෙකක් කියන්නේ 1000 ඒවා දෙකක්. 2000ක් කියන්න. එතකොට ඒ 2000යි මේ 325යි. 2325යි. මොනවද? මිලිග්‍රෑම්. හැබැයි අපිට කියන්නේ ග්‍රෑම් වලින්. මිලිග්‍රෑම් 1000ක් තමයි ග්‍රෑම් එකක් වෙන්නේ. ඒ කියන්නේ 1000න් බෙදන්න ඕන. 1000න් බෙදනකොට දශම තිත ටික් 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 ස්ථාන 3කින් පනිනවා. ඇයි? 1000ට තියෙන්නේ 1.3ක් හින්දා. එතකොට මේක අපිට එනවා 2.325 ග්‍රෑම් කියලා අපෙන් අහන්නේ ග්‍රෑම් වලින්. ත්‍රිකෝණ වෙන් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පාදවල දිග අනුව. පාද තුනම දිගින් සමානයි නම් සමපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණයක්. පාද තුනම දිගින් අසමානයි නම් අපි මේවට කියනවා විෂම ත්‍රිකෝණ කියලා. කෝණ අනුව ත්‍රිකෝණ වෙන් කරනවා. කෝණ තුනම සුළු කෝණ නම් තුනම සුළු කෝණ නම් සුළු කෝණී ත්‍රිකෝණයක්. එක ඍජු කෝණයක් හරි තියෙනවා නම් එකකට වඩා තියෙන්න බෑ කොහොමද? එක ඍජු කෝණයක් හරි තියෙනවා නම් ඍජු කෝණී ත්‍රිකෝණයක්. එක මහා කෝණයක් හරි තියෙනවා නම් මහා කෝණී ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණ පාඩමේ ඊට අපතර අපි තව දෙයක් ඉගෙන ගත්තා. ත්‍රිකෝණ පාඩමේ අපි ඉගෙන ගත්ත අනිත් දේ තමයි මොකද්ද? ත්‍රිකෝණ පාඩමේ අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක් අඳින්න නම් නැත්නම් රේඛා ඛණ්ඩ තුනක් ත්‍රිකෝණයක පාද තුනක් වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕන. මොකක්ද දන්නවද? ඔය රේඛා ඛණ්ඩ තුනකින් හැදෙන්නේ. ඔය රේඛා ඛණ්ඩ තුනෙන් දිගින් වැඩිම කෙනා ඉන්නවනේ. එයාගේ දිග ඉතුරු දෙන්නගේ දිගේ එකතුවට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ කොට දෙන්නාගේ එකතුව දිග කෙනාට වඩා වැඩි. එහෙම නැතුව ත්‍රිකෝණයක් අඳින්න බෑ. පැහැදිලිද? හරි. අපි දැන් යමු බලන්න. දැන් අපි දන්නවනේ ත්‍රිකෝණ පාඩුවේ අදහසක් අපිට තියෙනවා. බලමු. අපි ගන්නවා QRS කුමන වර්ගයේ ත්‍රිකෝණද? QRS මෙන්න මේ පාද දෙක දිගින් සමානයි කියලා දීලා තියෙන හින්දා සමද්විපාද ත්‍රිකෝණයක්. මොකද ජෝඩි? සමද්විපාද ත්‍රිකෝණයක්. PQS බලන්න එක් මහා කෝණයක් තියෙනවා. එක මහා කෝණයක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක්. දැන් කෙනෙක්යි සර් මෙයාගේ කියන්න බැරිද විෂම පාද ත්‍රිකෝණයක් කියලා? පාද තුන දිගින් අසමානයි කියලා පේනවනේ කියලා. අපි එහෙම කියන්නේ යන්නේ. ඇයි අපිට දීලා තියනවනේ කියලා. දැන් මේක අපි හිතලානේ කියන්න වෙන්නේ. මේක හිතන්න දෙයක් නෑ කෙලින්ම තියනවනේ 110යි මහා කෝණයක් මහා කෝණී ත්‍රිකෝණයක්. හරි. දැන් මේ දෙක දාගන්න. නොතේරුණ දෙයක් තියෙනවා නම් ප්‍රශ්න අංකේ දාන්න. හොඳයි බොහෝ දෙනෙක් පන්තිය ගැන යාළුවෝ දැනුවත් කරලා තිබ්බා. ගෲප් වලට යාළුවෝ ඇඩ් කරලා තිබ්බා යාළුවන්ට. ස්තුතියි.
හරි. අපි බලමු මේ තියෙන්නේ භාජ්‍යතාවය ගැන. බෙදෙන ගැටි ගැන. යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවද කියලා හොයන්නේ යාගේ එක ස්ථානයේ දිහා බලලා. එක ස්ථානයේ ඉන්නේ 0.248 නම් එයා ඉතිරි නැතිව දෙකෙන් බෙදනවා. බෙද ඉන්න ඕනද මේක කියන්න නෑ. යම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව තුනෙන් බෙදෙනවද කියලා හොයන්නේ කොහොමද? ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය. ඒ කියන්නේ අපි ගත්තොත් 54 කියන්නේ 5 එකතු කිරීම 4. හරිද? ඒ විදිහට ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් එකතු කරලා තනි අගයක් කරා වෙන සංඛ්‍යාව 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් තනි අගයක් වෙනකන් තනි ඉලක්කමක් වෙනකන් එකතු කරාම 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් අපි යා තුනෙන් බෙදෙනවා කියලා කියනවා. දැන් බෙද හිටියද තුනෙන් නෑ. හතරෙන් තමන්ට දීලා තියෙන සංඛ්‍යාවේ කොච්චර දිග වුණත් අන්තිම ඉලක්කම් දෙක දිහා විතරක් බලන්න. ඒ ඉලක්කම් දෙකෙන් හැදිච්ච සංඛ්‍යාව හතරෙන් බෙදෙනවා නම් අර මුළු සංඛ්‍යාවම හතරෙන් බෙදෙනවා. පහෙන් බෙදෙනවද හොයන්නේ කොහොමද? එක ස්ථානයේ බිංදුව හරි පහ හරි තියෙනවා නම් පහෙන් බෙදෙනවා. හයෙන් බෙදෙනවද කියලා හොයන්නේ කොහොමද? තුනෙන් බෙදෙන ඉරට්ට සංඛ්‍යාවක් නම් එයා හයෙන් බෙදෙනවා. ආගෙන එයා බලන්න ඕනේ තුනෙන් බෙදෙන ඉරට්ට සංඛ්‍යාවක්. දැන් තුනෙන් බෙදෙන හැටි කලින් මතක් කරා. ඊට පස්සේ 9න් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද? ඉලක්කම් දර්ශකය අපි කියව ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද කියලා? ඉලක්කම් දර්ශකය 9 වුණොත් 9න් බෙදෙනවා. 10න් බෙදෙනවද හොයන්නේ කොහොමද? එක ස්ථානයේ බිංදුව තියෙනවා නම් 10න් බෙදෙනවා. දැන් අපිට කියනවා ස්ථාන හතරකින් යුත් සංඛ්‍යාව 3න් හා 9න් ඉතිරි නැතිව බෙදේ. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය නේද? දැනටම අපිට තියෙනවා 1 6 2යි. දැන්නම් කියන එකතුව 9යි. ඒ කියන්නේ මෙතන බිංදුව આવොත් එකතුව 9යි. ඒ කියන්නේ 3ෙනුත් බෙදෙනවා 9ෙනුත් බෙදෙනවා. නේද? මෙතෙන්ට 9 આવොත් තව 9ක් එකතු වෙලා 18 වෙලා එකතුව 9 වෙනවා. එතකොට 9න් බෙදෙනවා. එහෙනම් අපි එන්න පුළුවන් සංඛ්‍යා කවුද? එක්ක බිංදුව එන්න පුළුවන්. එහෙම නැත්නම් 9 එන්න පුළුවන්. මොකද 9න් ඉතින් නැතුව බෙදෙන්න නම් 9න් ඉතින් නැතුව බෙදෙන්න නම් අනිවාර්යෙන් ඉලක්කම් දර්ශකය 9 වෙන්න ඕන. දැන් මෙතෙන්ටත් 9ක් ආවම 18යි 18 කියන්නේ එක දණට 9යි. එහෙනම් 9 හෝ බිංදුව આવොත් තමයි ඔක හරියන්නේ. විදුකෝණාශ්‍රයේ පරිමිතිය 28යි. මෙයා 8යි නම් මෙයා 8යි, මෙයා x නම් මෙයා x. 8යි 8යි 16යිනේ. 2යි x ට 16ක් එකතු වුණාම 28යි. 16 එහා පැත්තට ගෙනියමු. 2යි x කියන්නේ 28 අඩු කිරීම 16යි. ඒ කියන්නේ මේක 2යි x කියන්නේ කීයයිද? 12යි. දෙපැත්තම දෙකෙන් බෙදුවාම අපිට එනවා x කියන්නේ කීයයිද? x කියන්නේ 6යි. සෙන්ටිමීටර්. උපන්දිනේ දීලා තියෙනවා නංගි අවුරුදු 4යි මාස 5යි දින 20ක පරතරයක් තියෙනවා. නංගි ඉපදෙන්නේ කලින්ද පහුවෙලාද? නංගි ඉපදෙන්නේ මෙයාට පස්සේද කලින්ද? පස්සේ නම් මේක මොකද කරන්නේ? පස්සේ නම් මොකද කරන්නේ? එකතු කරනවද අඩු කරනවද? පහුවෙලා එකතු කරනවා. අවුරුදු 4යි මාස 5යි දින 20යි. එකතු කරාම 35ක් එනවා 15යි 20යි. 30ක් මාසයක් කරලා ගෙනියන්න පුළුවන් හින්දා 35 දාන්නේ 35 දැම්මත් 30ක් අර පැත්තට අරන් ගිහිල්ලා
5යි දාන්නේ. එක්කෙනෙක් ගියා. 13ක් එනවා. මාස 12ක් වුණොත් අවුරුද්දක් වෙනවා. 13න් 12ක් මෙහා පැත්තට යනවා අවුරුද්දක් වෙලා. එක්කෙනෙක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි. ආයෙ එකතු වෙන්නේ 2008 පළවෙනි මාසේ 5 වෙනිදා තමයි නැගණියේ ඉපදිලා තියෙන්නේ. නේද? මේවා අමාරු නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේවා මතක නෑ. අපි හිතන්නේ අපේ අවශ්‍යතාවය ගණිතයට ලකුණු ගන්න එක අද දවසේ අපි පළවෙනි ප්‍රශ්න 20 කතා කරනවා. හරි. සදිශ සංඛ්‍යා සුළු කිරීම. ධන හමුදාවේ 7යි ඍණ හමුදාවේ 9යි. මම කියන්නේ මේක යුද්ධයක් කියලා හිතන්න. වැඩිපුර ඉන්න නේද? ධන ලකුණෙන් කියන්නේ එක තැනකට දානවා. වැඩිපුර ඉන්න හමුදාවේ අය ඉතුරු වෙනවා. වැඩිපුර ඉන්නේ කොයි හමුදාවේද? ඍණ හමුදාවේ. වැඩිපුර කී දෙනෙක් ඉන්නවද? මෙයාගේ 7යි මෙයාගේ 9යි දෙන්නෙක් ඉන්නවා. ඇයි? ඉතුරු අය මරාගෙන නැරිලා වැඩිපුර ඉන්න කාටි විතරයි ඉතුරු වෙන්නේ. එක්කෙනෙක් ගානේ මරා ගන්නවා. ධන හමුදාවේ 7 දෙනා මෙතෙන්ට ඇවිල්ලා ඍණ හමුදාවේ 7 දෙනෙක්ව මරා ගන්නවා. ඇපල් ගෙඩියක පිළ ඒ මගින්ද ඩොඩම් ගෙඩියක මී මගින්ද දැක්කේ. ඇපල් ගෙඩි 3යි. එතකොට 3ක් A. හරිද? ඩොඩම් 2ක්. ධන 2ක් B. රුපියල්නේ ඒකින්ද චෝඩි මම මේකට දානවා රුපියල් කියලා. ලේසි නේද? ලේසි. දැන් 3යි A වෙනකොට A 3යි. එහෙම දාන්න එක නිකන් කැතයි. අපි ප්‍රකාශ කරලා කරන්නේ හැම වෙලේම සංකේතයට කලින් තමයි සංඛ්‍යාව දාන්නේ. එක්තරා ඝන වස්තුවක ශීර්ෂ 5ක් හා මුහුණක් 6ක් තිබිනි. ඔයිලර් සම්බන්ධය දැන් මතකද? අපි එදා කිව්වා ශිවන්‍යාගේ මූණේ කියන්න. දැන් මතකයි. ඔයා ඉතින් කියන්න. ශිවන්‍යාගේ මූණේ දාර 2යි. ශීර්ෂ එකතු කිරීම මුහුණක් ප්‍රමාණය සමාන වෙනවා දාර ගානට 2ක් එකතු කරාම ලැබෙන අගයට. ශීර්ෂ 5යි මුහුණ 6යි. දාර ගාන තමයි දන්නේ නැත්තේ. 5යි 6යි 11යි 11 කියන්නේ දාර ගානට 2ක් එකතු කරාම
දැන් නිකම්ම දාර ගාන 9 කියලා මෙතනින් දාන්න එපා. 9 2 11 වෙනවා කියලා. දැන් ලියන්න. දාර සමානයි ධන දෙක එහා පැත්තට යනවා ඍණ දෙකක් වෙලා නේද? 11 අඩු කිරීම 2 9යි. මෙතනින් 9 දාලා 9යි කියලා ඔක නතර කරොත් වැරදි. මෙතෙන්ට 9 දාන්න අපිට බෑනේ. පුළුවන්. එහෙම ක්‍රමයක් නැහැ. හරිද? හරි. දාන්න පුළුවන් සර් ලියුවාම ලියවෙනවනේ. ලියුවාම ලියවෙනවා කියලා දෙන්න දාන්න බෑ. හරිද චෝටි? හරි. හරි. මතකද වෘත්ත පාඩම? වෘත්තයක කොටස් ඔව් අපි කලින් සතියේත් කතා කරා. දැන් මේ ලින්ක් එකේ රෙකෝඩින් එකවත් ඇවිල්ලා ඉතින් බලන්න. හරි. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය විස්කම්භය කියන්නේ පුතේ මෙන්න මේ පරිධියේ තැන් දෙකක් යා කරලා කේන්ද්‍රය හරහා යන රේඛාව. පරිධිය කියන්නේ මේ වෘත්තයේ රවුමට නේද? පරිධියේ තැන් දෙකක් යා කරලා කේන්ද්‍රය හරහා යන රේඛාව තමයි විස්කම්භය AC. විස්කම්භයේ දිග 12යි. ඔයා දන්නවද? අරය වගේ දෙගුණයක් ලොකුයි විස්කම්භය. විස්කම්භයේ දෙකට බෙදුවාම තමයි අරය එන්නේ. මතක් කරගන්න. විෂම භාගයක්. මෙයා මිශ්‍ර සංඛ්‍යාවක්. හරය වෙනස් වෙන්නේ 7යි. මෙන්න මේ දෙක ගුණ වෙනවා. 7 වරක් 3 නැත්නම් 3 වරක් 7. ඒකට කලින් උඩ හිටිය කෙනාවත් එකතු කරගන්න. ඒ කියන්නේ 21 එකතු කිරීම 2 23යි. දැන් මේ දෙන්නාගේ ගුණිතයට උඩ කෙනාව එකතු කරලා තමයි ළවය හැදෙන්නේ. හරය යාමයි. ගණකාව හැඩති ඇසුරුමක දිග බලල දීලා තියෙනවා පරිමාව. පරිමාව හොයන ක්‍රම කීපයක් දෙකක් තියෙනවා. එකක් තමයි දිග
පළල උස එකිනෙකා ගුණ කිරීම. එහෙම නැත්නම් පතුලේ වර්ගඵලයේ වතාවක් උස. දැන් මේක දීලා තියෙන්නේ දිගයි පළලයි උසයි 12යි 8යි 5යි. දැන් Taman ටුටක් කපටි වෙන්න කල්පනාකාරී වෙන්නකො. මොකද නැත්තම් ස්ථානෝචිත ප්‍රඥාව නේද? එහෙම නැත්නම් IQ පාවිච්චි කරන්නකො. දැන් ಗುಣ කරන්න ලේසිම කොහොමද? මන්ත්‍ර 8 වරක් 5 40යි. 40 කිව්වම අපිට බිඳුවක් තියෙනවා. බිඳුව අමතක කරනවා. අන්තිමේටම දාගන්න පුළුවන් ඉක්ුණ කරනකොට තියෙන බිඳුව. 8 වරක් 5 40යි කියන්නේ 4යි. 4 12 වරක් 4 48යි. අර අමතක කරපු බිඳුවකට දානවා. ඝන සෙන්ටිමීටරයි cm ගුණ වෙලා බලන්න හිතන විදිහත් එක්ක අපිට යන කාලය නේද ගොඩක් අඩු කරගන්න පුළුවන්. මේක තමයි පුහුණුවක් ඕන. හරිද? නිකම්ම යනවට වඩා අපි සූදානම් වෙලා ගියාම අපිට හරි පහසුයි. දාගන්න. නිකම්ම විභාගයට යනවට වඩා සූදානම් වෙලා යන එක අපිට පහසුයි. හරි අපි යමු රසකැවිලි වර්ගයක් නිෂ්පාදනයේදී සීනි පිටි සහ බටර් මිශ්‍ර කරපු ප්‍රමාණ තියෙනවා පාඩම අනුපාත වෙන්න ඕනේ නේද? ඔව්. මිශ්‍රණය අඩංගු සීනි පිටි හා බටර් අතර අනුපාතය සීනි 400යි ඔක්කොම ග්‍රෑම් වලින් දාගන්න පුළුවන් හරිද? පිටි 500යි පිළිවෙල ලියන්නේ බටර් 250යි. අණු දාලා ලියාගත්තා අනුපාතය තමයි ඒක. සරල මාර්ගාරය කියන්නේ මෙයාව තුන් දෙනා බෙදන්න පුළුවන් උපරිමයට බෙදනවා බෙදන්න පුළුවන් ලොකුම එකනාගෙන් බෙදනවා
මට මුලින්ම පේනවා මෙයාලා ඔක්කොගෙම බිංදුව අයින් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ 40 අණු 50 අණු 25. මේ ඔක්කොම පහෙන් බෙදෙනවා කියලා පේනවා. 8යි 10යි 5යි. ආපහු තුන් දෙනාම බෙදෙනවද? තුල්ලේ භාග. A සහ B ලක්ෂවල ඛණ්ඩාංක කියනවලු මෙන්න A කියන්නේ ඛණ්ඩාංකයක් කියන්නේ කොහොමද? x, y විදිහට. මුලින්ම x ගේ අගය ලියනවා. x ගෙන් බැලුවාම කීයද ඉන්නේ බිංදුවේ? මේ x ගේ බිංදුවේ ඉන්නේ. y ගේ මේ y අක්ෂරේනේ. එයාගේ දෙකේ. ඊට පස්සේ අපි b ව ලියනවා. b කියන x කීයද? 3යි. ඛණ්ඩාංක ලියන්නේ එහෙමයි y ගෙන් කීයද? 4යි. හොඳයි. අමතක තැන් මතක් වෙනවා නේද? පානීය ජල බෝතලයක අඩංගු ජල ප්‍රමාණය ලීටරයයි මිලිලිටර 250යි. එවැනි බෝතල් 6ක මේක 6න් ගුණ කරගන්න පුළුවන්. මම පැත්තකින් හදන්නම ඔක්කොම මිලිලිටර කරනවා. 1 ලීටරයක් කියන්නේ 1000යිනේ. මේ 250යි 1250යි. ඒ වගේම 6ක් ඈ. බිංදුවයි 6 වරක් 5 30 බිංදුව දානවා 3යි. 6 වරක් 2 12යි 3යි 15න් 5 දානවා 1යි. 6 වරක් 1යි 1යි 7යි 7500ක් මිලිලීටර. 10 කොටවල් 7යි. ඒ කියන්නේ 7ක් ලීටර 500ක් මිලිලීටර. මෙහෙම තිබ්බත් කමක් නැහැ. පැහැදිලි. එකම ඒකකයකට හරවලා සුළු කරන එක අපිට හරි පහසුයි නේද? විශේෂයෙන්ම බෙදාදී තවත් පහසුයි. මතක තියාගන්න මේවා ට්‍රික්ස්. මේවා මතක තියාගන්න. හරි නේද? ගොඩ අවසානයට ළඟා වෙනවා නේද? අපිට කියනවා
ප්‍රතිශත පාඩමෙන් භාගයක් ප්‍රතිශත කරන ආකාරය ප්‍රතිශත භාග කරන ආකාරය අපි කතා කරනවා. තොගලෙන්දෙක් විතර 100ක් ගත්තා 8ක් මිදුණා. කීයක් ඉතුරු වෙයිද? 92ක් ඉතුරු වෙන්නේ 100කින් 8යි මිදුනේ. අපෙන් අහනවා නොබිදුණු විතර ප්‍රමාණය. හරිද? භාගයක් විදියට දක්වන්නලු. 100න් 92යි. ප්‍රතිශතයක් මේක නම් ලේසි නේද? ප්‍රතිශතයක් නම් 100ක කීයද කියලා දාන්නේ. 100ට 92යි වගේ ලකුණු දාන්නෙත් එහෙමනේ. හරි. ශුද්ධ දශලාකරණ. ශුද්ධ දශලාකරණයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පුතේ එක හැඩයක් විතරක් පාවිච්චි කරගෙන අපිට හදාගන්න පුළුවන් වෙන්න ඕන යම් නේද? නැවත නේද? දශලාකරණය කියලා කියන්නේ මොකද්ද කියන්නේ ඕනේ අපි? දශලාකරණය කියන්නේ මොකද්ද? අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ යම්කිසි හැඩතල එකක් හෝ කීපයක් පාවිච්චි කරගෙන. හරිද? හිදස් තියෙන්නේ නැති විදිහට. ඒවා එක මත එක තියෙන්නේ නැති විදිහට. පැතලි තලයක් මත පිළියෙල කරගන්න පුළුවන් වෙනවා හරියට ටයිල් අල්ලනවා වගේ. දශලාකරණ කියන්නේ එහෙමනේ. හරිද? මේකේ භාවිතා කරන හැඩ අණුව ශුද්ධ දශලාකරණ, අර්ධ ශුද්ධ දශලාකරණ කියලා අපිට යනවා. හරිද? දැන් අපිට කියන්න පුළුවන් ශුද්ධ දශලාකරණයක් සඳහා යොදාගත හැකි තල රූපය. අපිට පුතේ මෙතනින් යම් හැඩයක් තියෙනවා නැවත නැවත භාවිතා කරගෙන ඉදස් තියෙන්නේ නැති විදියට තියාගෙන මේ පිළියෙල කර ගැනීම කරගන්න පුළුවන්. කවුරු වෙයිද හැඩේ? කවුරු වෙයිද හැඩේ? කෝක වෙයිද? නැවත නැවත තියලා පිළියෙල කර ගැනීම කරන්න පුළුවන්. තව එකක් මේ જાතියෙම ගෙනලා තියන්න ඕන. ආපහු එකක් ගෙනලා මේ જાතියෙම තියන්න ඕන. ප්‍රශ්නයක් නොවී තියෙන්නත් ඕන. මට තේන විදියට මෙයාගෙන් අපිට පුළුවන් වෙයි නේද? මෙයාගෙන් පුළුවන් වෙයි කියලා හිතෙනවා. නේද? අනිත් අයගෙන් එහෙම බැරි විදියක් තමයි තියෙන්නේ. හරි. අපි යනවා අවසාන කෙනාට. සමබර කාසියක්. ඇයි සමබර කියන්නේ? එක පැත්තක් වැටෙන්න තියෙන ඉඩ වෙනසක් නැහැ කියන්නේ. සමබර නැත්තම් එක පැත්තක් විතරක් වැටෙන්න පුළුවන්. නිරීක්ෂණය කිරීමේදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල මොනවාද? මොනවාද? ලැබෙන්න පුළුවන් හෙඩ් කාසියක් උඩ දැම්මම අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද? හෙඩ් ලැබෙන්නත් පුළුවන්. ටේල් ලැබෙන්නත් පුළුවන්. හෙඩ් සහ ටේල් නැත්නම් සිරස සහ අගය තමයි අපිට ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි. ඔය දෙකකින් එකක් ලැබෙනවා. ඔය සාමාන්‍ය ක්‍රිකට් තරගවලදී ටොස් එක බලන්න අපි කාසියක් දානවා නේද? එතකොට බලන කෙනා අනිත් කෙනා දන්නා එක්ක ලැබෙන්නේ යගේ එක්ක ලැබෙන්නේ සිරස කියලා. ඉතින් අපිට ඔය දෙකෙන් එකක් කියන්න පුළුවන් නේද? ඔය දෙකම ලැබෙන්න සමාන ඉඩක් තියෙන හින්දායි අපි ටොස් එක දාන්න පාවිච්චි කරන්නේ කාසිය. නැත්නම් ඉතින් වැඩිපුර ලැබෙන්නේ සිරස නම් හැම සැරේම ලැබෙන්නේ සිරස නම් අපිට ඔය කාසිය උඩ දාලා වැඩක් නැහැ නේද? ඒකට සම්භාවිතාවයක් ගැනයි මෙතනදී කතා කරන්නේ. සමබර කාසියක් එක්වරක් උඩ දමා වැඩෙන බරක් ලැබුවාම එක්ක හෙඩ් ලැබෙන්නත් පුළුවන් එක්ක ටේල් ලැබෙන්නත් පුළුවන්. අපි HT කියලා කිව්වේ හෙඩ් ටේල් වෙන්න. 12 වෙනි ප්‍රශ්නය නැවත පැහැදිලි කරන්න කියලා කියන හින්දා අපි 12 වෙනි ප්‍රශ්නේ පැත්තට ආපහු යන්. විස්කම්බය මේවා පුතේ මතක තියාගෙන තියෙන්න ඕනේ ඒවා. බුල්ටේක පරිධිය කියන්නේ මෙන්න මේ රේඛාවට. පරිධිය. පරිධියේ තැන් දෙකක් යා කළ රේඛාවක් අඳිනවා නම් විස්කම්බය කියන්නේ මෙහෙම කෙනෙක්ට
විස්කම්භය කියලා කියන්නේ කාටද? පරිධියේ තැන් දෙකක් යා කළා කේන්ද්‍රය හරහා යන්න අදිනවා නම් දැන් කේන්ද්‍රය ඕනේ දැන් මෙහෙම කියු විස්කම්භයක් වෙනවද පරිධියේ තැන් දෙකක් යා කරා කියලා. එයා ජාය විස්කම්භය වෙන්නේ කේන්ද්‍රය හරහා ගියොත්. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. නැත්නම් විස්කම්භය දෙකට බෙදුවාම තමයි අරය එන්නේ. එතකොට 12ක් කියලා දුන්නා නම් දෙකට බෙදලායි මම 6ක් කියලා දෙන්නේ.